මම තිවංක මල්ලවාරච්චි මුලින්ම දැනන් හිටියේ නෑ මේ ඩ්‍රෝන් එකක් කියන්නේ මොකද්ද මේ පාඨමාලාවල් මෙහෙම තියෙනවද කියලා දන්නේ නැහැ. මම පළවෙනියෙන්ම ආවා IGAS ඇකඩමි එකට. එතනට ආවට පස්සේ අපිට මුලින්ම තිබුණා පොඩි ලෙක්චර් එකක් වගේ හඳුන්වා දීමක්. ඒ හඳුන්වා දීම තුළ මට දැනුණා ඩ්‍රෝන් කියන්නේ මොන වගේ දෙයක්ද මොන වගේ ශ්‍රේෂ්ඨ වලට පාවිච්චි කරන්න ඕන දෙයක්ද කියලා. මම මුලින් දැනගෙන හිටියේ නෑ මේ වගේ ලොකු ඩ්‍රෝන් වලින් මේ ඇග්‍රිකල්චර් දේවල් වලට ඒ කියන්නේ පොර ගන්න ඒ වගේ දේවල් වලට පුළුවන්ද කියලා. අපි ආපු පළවෙනි හඳුන්වා දීමේ ලෙක්චර් එකේදී තමයි මේ දේවල් දැනගත්තේ. ඇත්තටම මේ ඩ්‍රෝන් එකකින් තව කරන්න පුළුවන් දේවල් ගැන මෙතනට ආවට පස්සේ තමයි දැනගත්තේ. මේ පාඨමාලාවෙන් කියා දෙනවා අපිට ඩ්‍රෝන් එක මුලින්ම වීඩියෝග්‍රැෆර්, ෆොටෝග්‍රැෆර් ඊට පස්සේ තියෙනවා මේකේ ඇග්‍රිකල්චර් මැපින් ඒ වගේ දේවල් ගැනත් අපිට හොඳට කියා දුන්නා. IGAS ඇකඩමි එකේ තියෙන රිසර්ච් එක කියන්නේ අපිට මුලින් තියරි පාර්ට් එක හොඳටම කියා දීලා තමයි අපේ මේ ෆීල්ඩ් එකට එක්කන් ඇවිල්ලා මේ වගේ ඩ්‍රෝන් අපි කවදාවත් අල්ලන්න ලැබෙන්නේ නැති හොඳ ඩ්‍රෝන් අපිට දීලා අපේ කියන්නේ ස්කිල් එක පුළුවන් තරම් හදලා දීලා තියලා දිනවා. අපි මේ පාඨමාලාවත් එක්ක ඇත්තටම දැනගෙන හිටියේ නැති ලොකු ශ්‍රේෂ්ඨයක් ගැන මේ පාඨමාලාවෙන් දැනගත්තා. IGAS ඇකඩමි එකේ ඉන්න ගුරුවරු හැමෝමත් ඉතාම දැනුමෙන් නොලෙජ් එක හොඳටම තියෙන ගුරුවරු සමූහයක් ඉන්නවා. මේ පාඨමාලාවේදී අද තමයි හොඳම දවස. මෙච්චර ලොකු ඩ්‍රෝන් එකක් ජීවිතේ පළවෙනි වතාවට දැකලා ෆ්ලයි කරන්න ලැබිච්ච එක. මේ පාඨමාලාව සම්බන්ධයෙන් කියනවා නම් මේ පාඨමාලාව කරන ඕනෑම කෙනෙකුට සාමාන්‍ය ඩ්‍රෝන් එකක් අතින්වත් අල්ලලා නැති ඕනෑම කෙනෙකුට ඩ්‍රෝන් එකක් හසුරවන්නේ කොහොමද ඩ්‍රෝන් නියුම් එකගේ පාර්ට් එක හොඳට කියා දෙන පාඨමාලාවක් කියලා මම කියනවා.